හායි කොහොමද ඔයාලට? අද මම ගෙදර ලොකු පොඩි හැමෝටම ආසාවෙන් කන්න පුළුවන් කෑමක් තමයි හදන්න යන්නේ. මේක හදන්න හරිම ලේසි. ඒ වගේම මේක ඔයාලට ගෙදරට එන අමුත්තන්ට උනත් පිළිගන්වන්න පුළුවන් රසමරස කෑමක්. අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. මුලින්ම මම මෙතන බිත්තරයක් අරගෙන තියෙනවා. ඒකට මම ලුණු කුඩු තේ හැඳි භාගයක් සහ වැල්ල තේ හැන්දක් එකතු කරනවා. දැන් මේ ටික හොඳට කලවම් කරගමු. ඊළඟට මම කොකෝවා පවුඩර් මේස හැඳි දෙකක් සහ පාන් පිටි අණු කෝප්ප 1.1ක් එකතු කරනවා. කොකෝවා පවුඩර් නැත්නම් ඔයාලට මයිලෝ උනත් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් ටික ටික එකතු කරමින් හොඳට කලවම් කරගන්නවා. මම මෙතන ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 150ක් තමයි අරගෙන තියෙන්නේ. මේ මිශ්‍රණය අපි කැට නැති වෙනකන් හොඳට කලවම් කරගමු. ඊළඟට මම සීනි මේස හැඳි 5ක් එකතු කරනවා. දැන් ඒ ටික හොඳට කලවම් කරගමු. දැන් මම මේ මිශ්‍රණය පෙරා ගන්නවා. ඊළඟට පෑන් එක ලිපේ තියලා රත් වුණාට පස්සේ මේ වගේ අපි හදාගත්ත මිශ්‍රණය දාලා පෑන් කේක් එක හදාගමු. මේ වෙලාවේ ලිපේ ගින්දර අඩු මට්ටමේ තියාගන්න. මේ පෑන් කේක් එක අපි දෙපැත්තම දාලා රත් කරගමු. මම මේ මිශ්‍රණයෙන් පෑන් කේක් 5ක් හදාගත්තා. දැන් ඒ ටික හොඳට නිමෙන්න පැත්තකින් තියාගෙන බටර් අයිසින් එක හදාගමු. බටර් අයිසින් එකට මම බටර් ග්‍රෑම් 50ක් සහ අයිසින් සුගර් ග්‍රෑම් 70ක් අරගෙන තියෙනවා. දැන් මේ වගේ හොඳට කලවම් කරමින් බටර් අයිසින් එක හදාගමු. බටර් එක ඔයාලා ගන්නකොට කූල් එක ටිකක් අඩු වෙන්න තියලා ගන්නවා නම් හොඳයි. බටර් අයිසින් එක මේ ගානට ආවම ඇති. ඊළඟට මම මේ වගේ අපි හදාගත්ත පෑන් කේක් ටික පේලියට තියාගන්නවා. ඊට පස්සේ අපි හදාගත්ත බටර් අයිසින් එක ඒක උඩින් ගාගමු.
දැන් මම මේ විදියට දෙපැත්තෙන් නමනවා. ඊළඟට මේක අපි හිමීට මේ විදිහට රෝල් කරගමු. දැන් මම මේ රෝල් එක හොඳට තද වෙන්න මේ විදිහට ඔතා ගන්නවා. ඊළඟට මම මේ රෝල් එක ශීතකරණයේ පහළ කොටසේ පැය 5ක් විතර තියාගන්නවා. ඊට වඩා තියාගන්න පුළුවන් නම් ඒත් හොඳයි. දැන් මේ පැය 5කට පස්සේ අපි මේකේ දෙපැත්ත මේ විදිහට කපලා අයින් කරගමු. මේ බලන්න මේක හරිම ලස්සනට තියෙනවා. අපිට මේ කුඩින් චොක්ලට් එකක් ඩබල් බොයිල් කරලා උනත් දාගන්න පුළුවන්. එතකොට තවත් රස වැඩි. ඒ වගේම මම කජු ටිකකුත් මේකට උඩින් එකතු කරනවා. ඔයාලත් හදලා බලලා කමෙන්ට් එකක් දාන්න. මේක නම් ඔයාලා හදලා බලන්න ඕන රෙසිපියක්. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් මගේ YouTube channel එකත් subscribe කරන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපි නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.